බුදුරජාණන් වහන්සේගේ තෙමකුල එනම් ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම ඇතුළු ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන වෙසක් පුර 15වක පොහොය දිනය වැදගත් වනවා. කාලය, දීපය, දේශය, කුලය සහ මව යන පංච මහා විලෝකණයෙන් අනතුරුව ලුම්බිනි සල්ුයනේදී මහා මායා දේවියගේ කුසින් සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ වෙසක් පුර 15වක පොහොය දිනයකයි. වයස අවුරුදු 29දී සත්‍ය ගවේෂණය පිණිස අභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ කුමාරයා විවිධ ගුරුවරුන් යටතේ ශිල්ප හැදෑරූ නමුත් ඉන් සෑහීමකටපත් නොවී තනිවම භාවනා යෝගීව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේ ශරීරයට අධික ලෙස සැපදීමත් වසර 6ක් පුරා කරන ලද දුෂ්කර ක්‍රියාවෙන් ශරීරයට අධික ලෙස දුක් දීමත් පළක් නොවන බව වටහා ගැනීමෙන් අනතුරුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු 35දී බුද්ධ ගයාවේ බෝධි මූලයේදී උන්වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ වෙසක් පුර 15වක පොහොය දිනයකයි. 80 වැනි වියේදී මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ුයනේදී සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ වෙසක් පුර 15වක පොහොය දිනයකයි. බුදුරජාණන් වහන්සේ බුදුවීම උදෙසා ගිහිගය අතහැර ආ ගමනට මූලික වූ සිද්ධාර්ථ කුමාර අවධියේදී දුටු සතර පෙර නිමිති අතරින් දෙවැනි නිමිත්ත වන ලෙඩෙක් නැතහොත් ව්‍යාධිරුවක් දැකීම සිදු වූයේ වෙසක් පුර 15වක පොහොය දිනයකයි. බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසතුමන් ලෙස ගත කළ සිය පෙර ආත්ම භවයේදී දීපංකර බුදුරජාණන් වහන්සේ වටින මග සකසමින් සිටියදී සකස් කර අවසන් කළ නොහැකි වූ මඩවල මත දිගාවී සිය සිරුර මතින් වඩින් ලෙස පවසා වීර්ය පාරමිතාව පුරනු ලැබුවා. එම අවස්ථාවේදී මතු බුදුවන බවට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේත් වෙසක් පුර 15වක පොහොය දිනයකයි. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ධර්ම භාණ්ඩාකාරික ආනන්ද මහරහතන් වහන්සේ වයස අවුරුදු 120දී රෝහිණී නදිය මැදේදී පිරිනිවන් පෑවේත් වෙසක් පුර 15වක පොහොය දිනයකයි. බුද්ධත්වයෙන් 8 වන වසරේදී බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනය සිදු වූයේත් වෙසක් පුර 15වක පොහොය දිනයකයි. මණියක්ඛිත නාරජගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල කඳුමුදුනේ සිරිපා සලකුණ පිහිටවනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා. උඳුව පොහොයෙන් ආරම්භෙන සිරිපා වන්දනා සමය සාම්ප්‍රදායිකව නිමාවට පත්වන්නේ වෙසක් පුර 15වක පොහොය දිනයෙන්. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය දුටුගැමුණු රජතුමා විසින් සිදු කරන ලද්දේ වෙසක් පුර 15වක පොහොය දිනයකයි. මහා වංශයට අනුව විජය කුමරු ඇතුළු 700ක් වූ පිරිස ලක්දිව තම්බපන්නියට ගොඩ බැස ඇත්තේ වෙසක් පුර 15වක පොහොය දිනයකයි. අශෝක අධිරාජයා විසින් එවන ලද රාජකීය උපහාර සහ විධිමත් අභිෂේක භාණ්ඩ සහිතව දේවානම් පියතිස්ස රජතුමා දෙවන වරට රාජාභිෂේකය ලැබුවේත් වෙසක් පුර 15වක පොහොය දිනයකයි. එතැන් සිට බොහෝ සිංහල බෞද්ධ රජවරුන් තම අභිෂේක මංගල්‍ය සඳහා වෙසක් පුර 15වක පොහොය දිනය යොදාගත් බව ඉතිහාසයේ සඳහන් වනවා.
මෙම උතුම් දිනය සැමරීම සඳහා සිල් සමාදන් වීම, දන් දීම, දන්සල් පැවැත්වීම, වෙසක් බැතිගී, තොරණ, වෙසක් කූඩු සහ ජාතක කතා ඇතුළත් සැරසිලි වැනි ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් සිදු කිරීම විශේෂ වනවා. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සමරනු ලබනවා.